සර්ප්‍රයිස් එකක් නෑ ඉතින් ජීවිතේ. Hi guys, welcome to our YouTube channel. ඔන්න අද අපි මං හිතන්නේ ලස්සන vlog එක තමයි කරන්න හදන්නේ. අපි අද සර්ප්‍රයිස් එකකට ලංකාවට යන්න තමයි හදන්නේ. අපි දැන් DXB එකේ ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ තමයි ඉන්නේ. මොකද මේ හෙට මෙයාගේ මල්ලිගේ වෙඩින් එක තියෙනවා ලංකාවේ. ඉතින් හැමෝම හිතගෙන අපි එන්නේ නැහැ කියලා. අපිට නිවාඩු නැහැ. අපි එන්නේ නැහැ කියලා තමයි ඉන්නේ. එන්නේ නැහැ කියලා මොනේ නම් බොරව ගහලා කට්ටියට ඔක්කොම කරලා දෙන්නේ. ඔක්කොම එනකොට අපි ඔක්කොම ප්ලෑන් කරගෙන ඉන්නේ. දැන් අපි යන්න තමයි ලැස්තිලා ඉන්නේ. ෆ්ලයිට් එක තව පැය දෙකකින් වගේ යනවා. ඉතින් අපි බලමු දිගටම vlog එක බලන්න. මේක නම් මාරව ඉන්ටරෙස්ටිං vlog එකක් වෙයි හැමෝටම. අපේ YouTube channel එකෙත් මම හිතන්නේ තියෙන ලස්සන vlog එක වෙයි. එහෙනම් ඔයාලා දිගටම අපේ වීඩියෝ එක බලන්න. ඉතින් අපි බලමු කොහොමද vlog එක වෙන්නේ කියලා. මොකද මං ගෙදර යන්නේ දැන් අවුරුදු දෙකකට විතර පස්සේ. මෙයා ෆස්ට් ටයිම් තමයි ඩුබායි ඇවිල්ලා. මේ ෆස්ට් ටයිම් තමයි මේ ලංකාවට යන්නේ. මම නම් එකපාරක් ගියා මේ මගේ ග්‍රැජුවේෂන් එකට. මෙයා ගිහින් නැහැ. ඉතින් අපි දෙන්නමත් මේ ෆ්ලයි කරන්නේ ෆස්ට් ටයිම් එකට. එහෙනම් බලමු කොහොමද. මාරම ඉන්ටරෙස්ටිං වුණා. ඉන්ටරෙස්ටිං මේකට. එක්සයිට් වෙලා ඉන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දිගටම බලන්න. keep watching. Thank you. Yeah, gate number? Gate number 10. Wow, dah Flight check-in tahu dah. Tapi aku ini ya lah. Betul. Tahu hati kita tapi tahu. Kalau sekarang mana? Kita ada dah se kita kalau අපි අපිව එයාපෝට් එකෙන් පික් කරන්න අපේ අයියගේ යාළුවෙක් ආවා. ඉතින් ආපු ගමන් මට අරන් දුන්නේ මොනවද බලන්නකෝ ඇති වෙනකන් කන්න කියලා. මට ලප්පන්. අපි ලංකාවට ඇවිල්ලා ඉන්නේ. දැන් වෙලාව පාන්දර 4යි. අපි නුවරට ආවා. දැන් ඇවිල්ලා අපි ගෙදර ගියේ නැහැ. අපි හැමම හොටෙල් එක නැවතුණා. රූම් එකක් අරගෙන. මම ඩ්‍රෙස් කරන තැනම ළඟ තියෙන පොඩි ගෙස්ට් එකක අපි නැවතුණා. ඔව්. එතකලා අපිට පයින් යන දුර මේ යාගේ ඩ්‍රෙස් සැලූන් එකට තියෙන්නේ. දැන් අපි මෙතන ඉඳන් හෙට උදේ එහෙම සැලූන් එකට ගිහිල්ලා ලෑස්ති වෙලා එහෙම තමයි මේ වෙඩින් එක තියෙන තැනට යන්නේ. දැන් කවුරුත් දන්නේ අපි ආවා කියලා. අපි ලංකාවේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඔබ හිතාගන්නේ අපි රට අපිට ඩිවාඩු නැහැ. ඒක කියලා තමයි හිතාගන්නේ. ඉතින් හෙට උදේ බලමු කොහොමද අපේ සර්ප්‍රයිස් එක වෙන්නේ කියලා. රියැක්ෂන් එක බලමු හෙට උදේ. එහෙනම් උදේට හම්බෙමු. බයි. ඉතින් අපි ලංකාවට එනවා කියලා දැනගෙන හිටියා. අපිව පික් කරන්න ආපු අයියයි මෙන්න මේ සැලූන් එකේ අක්කී විතරයි. දැන් අපි හොටෙල් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. මේ වාහනේ ඉන්න තාම බහලා ගියේ නෑ. අපේ අර මේ අපිත් එක්ක ආපු අයියා පොඩ්ඩක් ගියා. ඒක සර්ච් කරලා එන්නම් කියලා. එයා එහෙන් මේ දුන්නා එන්න කියලා සිග්නල් එක දුන්නා. අපි සයිඩ් ඔක්කොම වල ෆ්ලවර් බුකේ ඉස්සරහට අස්සන මේ බලමු මොකද වෙන්නේ කියලා. කොහොමද යන සර්ප්‍රයිස් එන්නේ කොහොමද අපි සර්ප්‍රයිස් එන්නේ කියලා බලමු. මල්ලිගේ විශේෂ දවසට අයියගේ සර්ප්‍රයිස් එකක් ප්ලාස්ටික් කරලා දෙනවා. අපි ගහමු අප්පුඩියා ඉස්සල්ලා. හරි ගහන්න බලමු අප්පුඩියා. මේ තමයි අපි සුරු මල්ලිගෙන් අයියට හම්බුන සර්ප්‍රයිස් එක.
හොඳ අප්පුඩියක් ගහන්න. කබල්ලකම ඇවිල්ලා රටේ ඉඳන් අද මල්ලිගේ වෙඩින් එක. ගහම හොඳ අප්පුඩියක්. අපේ මසරංගලත් හොඳ අප්පුඩියක් ගහන්න. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ සර්ප්‍රයිස් එක උන්නේ. ඇත්තටම අපේ අම්මිලා අප්පච්චිලා කිසිම කෙනෙක් අපේ පවුලේ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ අපි එනවා කියලා. දැනගෙන හිටියේ අපිව අර පික් කරන්න ආපු අයියයි සැලෝන් එකේ අක්කි විතරයි. මොකද සැලෝන් එකේ අක්කි තමයි මගේ ඩ්‍රෙසින් කියන්නේ මේ සාරි ජැකට් අනම්මන ඔක්කොම දේවල් ඩිසයින් කරේ එයා. ඒ හින්දා අපි එයාට කිව්වා මෙන්න මේ දවස්වල අපි එනවා ඔක්කොම ලෑස්ති කරලා තියන්න කියලා. ඉතින් අර අයියත් අපිව වෙලාවටම පික් කරන්න ඇවිල්ලා එයාපෝට් එකට. ඉතින් thank you very much ඔය දෙන්නට අපේ මේ සර්ප්‍රයිස් එක මේ විදිහට සක්සස්ෆුල් කරගන්න අපිට හෙල්ප් කරාට. ඉතින් මේක හරිම ඉමෝෂනල් මූමන්ට් එකක් වුණා. මොකද අපි අම්මලාව අප්පච්චිලාව දැක්කේ ගොඩ කාලෙකට පස්සේ. හස්බන්ඩ් ඩුබායි වලට ආවට පස්සේ එයා ලංකාවට ඇවිල්ලා තිබ්බෙම නැහැ. ඉතින් මෙයාගේ ෆස්ට් ටයිම් මෙයා ඩුබායි වලට ගියාට පස්සේ ලංකාවට ආපු. ඉතින් හරිම සතුටුයි අපි දෙන්නට මේ විදිහට ඇවිල්ලා මේ හැමෝම සතුටු කරන්න පුළුවන් වෙච්ච එක ගැන ගොඩාක් සතුටුයි. ඒ වගේම අපේ කපල් එකටත් ඉතින් මාරම හැපි. මොකද මල්ලිටත් ඉන්නේ අයියා විතරයි, අයියටත් ඉන්නේ මල්ලි විතරයි. ඉතින් ඒ හින්දා හැමෝම ගෙස් කරලා තිබ්බා අපි එයි කියලා. ඒ වුණාට ඉතින් අපි අර දිගටම කිව්වනේ අපි එන්නේ නැහැ, අපිට නිවාඩු නැහැ. එහෙම කියලා ඉතින් බොරු කියපු හින්දා කට්ටිය පොඩ්ඩක් අන්ෂුවර් එකේ ඉඳලා ඉතින් එන්නේ නැති වෙයි එයාලා. එහෙම කියලා තමයි හිතලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අපි ආවා. හැමෝම සතුටු කරා. අපිටත් ගොඩාක් සතුටුයි. ඉතින් අපේ කපල් එකටත් අපි විශ් කරනවා හැමදාම ආදරෙන් සතුටු වෙන්න පුළුවන් වෙන්න කියලා. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her බලලා යන්න චුට්ටා. we wanna chase the night, wanna dance to ලන්ච් එකෙන් පස්සේ අපේ කපල් එක හැමම හෝම් කමින් ඩ්‍රෙස් එකට චේන්ජ් වුණා. ඊට පස්සේ තමයි හොඳම සර්ප්‍රයිස් එක තිබ්බේ. බලන්නකො මොකක්ද කියලා. ඉතින් මේ මල්ලිගේ වෙඩින් එකට ආපු සර්ප්‍රයිස් එක අපි දෙන්නා ගොඩ කාලෙක ඉඳන් තමයි ප්ලෑන් කරේ. ඉතින් එයාලව තවත් සර්ප්‍රයිස් කරන්න හිතාගෙන අපි දෙන්න පොඩි සර්ප්‍රයිස් ඩාන්ස් එකකුත් කරන්න හිතුවා. හැබැයි ගොඩක් අය සර්ප්‍රයිස් උනේ නම් මගේ ඩාන්ස් එකටත් වඩා මෙන්න මෙයාගේ ඩාන්ස් එකට. මොකද මෙයාව බොහොම අමාරුවෙන් තමයි මම මෙන්න මේ විදිහට ප්‍රැක්ටිස් කරලා ගත්තේ. මෙයා පොඩ්ඩක්වත් කැමති වුණ නැහැ මේ වැඩේට. එයා කිව්වම මට ඩාන්ස් කරන්න බෑ, මම නිකන් ලැජ්ජ වෙයි හැමෝම ඉස්සරහ කීකියා තමයි ඔය බොහොම අමාරුවෙන් මම කැමති කරගෙන නැටුවේ. හැබැයි ඉතින් එයා ඒක ලස්සනට කරා. හැමෝම සර්ප්‍රයිස් උනේ එයාගේ ඩාන්ස් එකට. මොකද හැමෝම දන්නවා එයා සාමාන්‍යයෙන් එහෙම ඉස්සරහට ඇවිල්ලා ඔය ඩාන්ස් වගේ වැඩවලට එයා එච්චර එහෙම එන කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් හැමෝටම සර්ප්‍රයිස් උනේ. අපි ලංකාවට ආවලත් වඩා මෙන්න මෙයාගේ ඩාන්ස් එකට තමයි හැමෝම සර්ප්‍රයිස් උනේ.
දෙන්න ප්ලෑන් කරලා තිබ්බ එක දවසින් වෙඩින් එක ඉවර කරන්න. ඒ නිසා වෙඩින් හෝල් එකේ කරන්න තිබ්බ හැම චාරිත්‍රාක්ම ඉවර කරලා දෙන්න හෝම් කමින් ඩ්‍රෙස් එකට චේන්ජ් වෙලා හැමම ගෙදරට තමයි ආවේ. See you at home. See you අපි වෙඩින් හෝල් එකේ ඉඳන් ගෙදරට යනකොට අපේ අත්තම්මා එහෙට වෙලා ඉන්නවා. එයා වෙඩින් හෝල් එකට ආවේ නැහැ. එයා ගෙදර හිටියේ. ඉතින් බලන්නකෝ එයාගේ සතුට අපි දැක්කට පස්සේ. කියන්නේ අපි දෙන්නා ඉන්නේ නෑනේ බලන්ඩොත් ඉතින් අපෝ ඉතින් ආයි මට ඊට වැඩි නෑ අප්පා. ඔන්න එතකොටම අපේ කපල් එකත් ආවා. ඉතින් අපි දෙන්න අයියෝ යක්කයි විදිහට ඉස්සරහට ගිහින් ඒ දෙන්නව ආදරෙන් පිළිගත්තා අපේ ගෙදරට. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild. Now the morning is the afternoon. We lay awake in bed. ඉතින් එදා දවසේ වෙඩින් එකේ වැඩ මේ විදිහට ලස්සනට හැමදේම පිළිවෙලට වුණා. ඉතින් අපි හැමෝටම ගොඩාක් සතුටුයි අපේ අම්මිලාට අපේ පවුලේ අයට හැමෝටම. මොකද අපිට තවත් හොඳ පවුලක් අපේ පවුලට සම්බන්ධ වෙච්ච එක ගැන. ඉතින් මේ සතුටත් එක්ක අපි එදා දවසේ රෑ මේ විදිහට පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා තව පොඩි ජොලියකුත් දාලා මේ විදිහට ඉතින් දවස් ඉවර කරා. The next day. අපි නැවතිලා ගන්න. අර මේගොල්ල වීඩියෝ කරලා මේගොල්ල YouTube එකට වීඩියෝ දාලා තියෙන තාත්තා. වීඩියෝ දාලා තින්නේ. හායි කොහොමද අත මෙව නාවන්න වෙයි අත. ෆොටෝ එක බලන්න ඉන්නවා. YouTube එකේ දාන්නවද කොහෙද? ඉතින් අපි දවස් 3කටනේ ලංකාවට ආවේ. එතකොට රෑ 2යි දවස් 3යි. වෙඩින් එක දවසේ රෑ අපි හස්බන්ඩ්ගේ ගෙදර හිටියේ. ඉඳලා අපි එදා හවස පහවදා හවස සෙනසුරාදා හවස අපේ ගෙදර ආවා. මොකද අපේ අම්මී අප්පච්චි මල්ලි කට්ටියත් බලන් ඉන්නවනේ අපි එහෙනකම්. ඉතින් එහෙ ආවා මේ අපේ ගෙදර. ඇවිල්ලා ඉතින් අපි සෙනසුරාදා රෑ මෙහෙ ඉඳලා ඉරිද තමයි අපිට ආපහු ඩුබායි වලට එන්න තිබ්බේ. ඉතින් අපි අපේ ගෙදර ආවා සෙනසුරාදා හවස. එයාලා ගියා එහෙම. හොඳයි නේද ෆොටෝ? හා. ලස්සනයි. අපේ මල්ලිගේ කාමරේ. මෙතන ඉතින් එදා රෑ අපිට අප්පච්චි ඩොල්ෆින් කොත්තුවක් හදලා දුන්නා. ඒක නම් මාරම රසයි. දැන් මතක් වෙද්දී නම් කඩට කෙලක් දුන්නා. ඒ තරම් රසට එයා ඒක අපිට හදලා තිබ්බා. අපිත් ඉතින් කෑවා හොඳට. මේ පේනවනේ එක්කෙනෙක් මේ කිරිපැණි කන හැටි. ලොකු හට්ටි දෙකක් ගේනවා. උන් ගෙදර ඉන්නකොට.
පැණි බෝතල් බාරි බාරි දාන්න. The next day. අත්තම්ම ගියා. තදින් මතර දාන්න. තමයි විතර ගන්න එකට. අපච්චි ගියා අත්තම්ම ගියා අප්පා. Come. Wala ada tu di dia apa mah ada. තියෙනවා සුපිරියාප සමග විතර ඔබ සුදු සම්බෝලය. ඊට පස්සේ මාව බලන්න අපි ගෙදරට ආපු මෙන්න මෙයා බලන්නකෝ. ඔයාලා මෙයාව දැකලා ඇති මගේ වීඩියෝ බලන කෙනෙක් නම් මම මගේ ග්‍රැජුවේෂන් එකට ආවනේ දැන් අවුරුද්දකට වගේ කලින් ලංකාවට. එතකොටත් මෙයා මාව හොයාගෙන ආව අපේ ගෙදරට. මෙයා අපේ ගෙදර එක්කෙනෙක් නෙමෙයි. අපේ පාරේ හිටපු බල්ලෙක්. හැබැයි ඉස්සර මං වැඩ ඇරලා එනකොට හැමදාම මෙයාට මොන හරි කෑම අරන් එනවා. ඉතින් ඒ හින්දා යාමට හරිය ආදරෙයි. අපේ ගෙදර නෙමෙයි දැනටත් ඉන්නේ. හැබැයි මේ දවසේ මම ගිහින් එයාට කතා කරාට පස්සේ මාව අඳුරේ ගත්තා. එයාට මාර මතකයි මාව. හරි ආදරෙයි මට. ඉතින් මේ අපේ අම්මා හැමත් හරි ආදරෙයි. මේ බලන්නකෝ ඉතින් එයා ඉන්න හැටි අපිත් එක්ක. යා අඳුරනවා නිවාව. අඳුරකට ටක් ගාලා. One eternity later. ඊට ටික වෙලාවකට පස්සේ අපි දෙන්න හැමම හස්බන්ඩ්ගේ ගෙදර යන්න පිටත් වුණා. මොකද එහෙ තමයි අපි බෑගේජස් තිබ්බේ. ඉතින් මේ අපේ ගෙදර ඉන්න අන්තිම දවස අත්තම්මාට එයාට තරහා ගන්න බෑ. එයාට මාරම දුකයි. මොකද ඉතින් එයාගේ පණ තමයි අපි. ඒ හින්දා ඉතින් එයාට මාරම දුකයි. එයාට ඉතින් මොනා කරන්නද? අපි ඉතින් ආපහු එනවනේ. එහෙම කියලා ඉතින් එයාව සනසලා අපි ආව හැමම හස්බන්ඩ්ගේ ගෙදරට. අත්තම්මා විතරක් නෙමෙයි අප්පච්චි අම්මා මල්ලි හස්බන්ඩ්ගේ අම්මිලා ඉතින් හැමෝටම දුකයි. ඒත් මොනා කරන්නද? ලීඩ වෙන්න තුන්නකනේ. අපි ආ ඉක්මනට යනවා තව මාස ගානක්. ඔව්. තව මාස ගානක් අපි ආයෙත් ඉක්මනට. ආලෙකින් ඉතින් තමයි සිකලියනවා. අද හවස අපි එන්නත් ඕන. දැන් අද ඉරිදා අපිට මේ වීඩියෝස් එක ගොඩක් ගන්නත් බැරි වුණා. ඉතින් ගෙදරට ගියාට පස්සේ දැන් අද හවස අපිට 5යි ගානට ෆ්ලයිට් එක තියෙන්නේ. තාම 11යි වෙලා. දැන් අපි තාම පැකින් ඉඳලා මේ දවස් තුනක නිමාඩුවේ ඉවරයි. වාඩිලා ඉවරයි. කට්ටිය හොඳට සර්ප්‍රයිස් වෙලා ඉන්නේ. දැන් අඬනවා. සර්ප්‍රයිස් වෙලා. අපි ආයෙමනේ. අපි ආයෙමු මේ දවස් ගානක් මාසයක් විතර ඉඳලා යන ආයෙ වෙකේෂන් එකක් යමු. හරිකෝ. බයි බයි. බයි. thank you කියන්නත් අපි දෙන්නාවට. thank you හම්බුන හොඳම සර්ප්‍රයිස් එක. ඊට වැඩි සර්ප්‍රයිස් එකක් නැහැ ඉතින් ජීවිතේ. මන් දාන්නේ අනිවාර්යෙන්. YouTube YouTube බලන්න like කරන්න share කරන්න comment කරන්න subscribe කරන්න. bye හරි එහෙනම් bye bye. Sarnai. Good Sarnai. Bye. Sarnai ke dia. Ini bye. Ini di bye. Lasi bye. Lasi ni Sally. Bye. Yan na ba? Yan na එහෙනම් ආයෙමත් bye bye. කොහේ බලන්න ඉතින් බලන්න බා. ඉතින් බලන්න බා. ඉතින් බලන්න නිකන් අපිට යන්නේ.
මෙතනදි දැනෙන දුක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒක ඕන කෙනෙක් දන්නවා තමන්ගේ පවුලෙන් පිට ඉන්න අම්මලා තාත්තලාගෙන් දුරින් ඉන්න කට්ටිය දන්නවා එයාලගෙන් ඈත් වෙනකොට දැනෙන දුක කොහොමද කියලා. ඉතින් ටික කාලයකට වෙන් වුණොත් ඒක මාරම දුකක්. මට නම් පේරවනේ මගේ මූණ දුක කියන්නේ මට ඒක ඉවස ගන්නම බෑ. කොහොම හරි ඉතින් කන්ට්‍රෝල් කරගෙන හිටියා. මොකද අපි මෙහෙ ජොබ් කරගන්න ඕනේ. ඉතින් හැමදේම කරගන්න එපයි. ඒ නිසා යන්නයි හදන්නේ. හරි අපි ආවා ඩුබායි වලට. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ සර්ප්‍රයිස් ටුවර් එක උනේ. අල කමෙන්ට් එකක් දාන්න කොහොමද ඒ සර්ප්‍රයිස් එක කියලා. අද ඉතින් දුකයි ආවට උනාට සතුටකුත් තියෙනව නේද? පවුලේ දැක්කා. පවුලේ දැක්කා. සකියසන් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. දැන් එයාලා හැමෝටම මාරම සතුටුයි. අපි දැන් ආපු එක ගැන ඒගොල්ලන් එයාලට කියන්න වචන නෑ. ඒ සතුට මාරම සතුටුයි ඒගොල්ලන්ට. ඉතින් අපිටත් සතුටුයි. අපිට යන්න පුළුවන් වෙච්ච එකට. මේ ඉතින් අපි ආපහු යන්නේ. මොනින් වැකේෂන් එකක් යමු. කොයි කාලෙද කියලා තාම ඉතින් හරියටම කියන්න බෑ. හැබැයි ඉක්මනින්ම වැකේෂන් එකක් යනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් thank you අපේ වීඩියෝ එක බැලුවට. වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට වීඩියෝ එක සැරිස්නා ලයික් එකක් දාන්න. එහෙනම් අපි කින් එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. bye.